හරි අපි අන්තිමට කරපු Zoom class එකේදී අපි මේ block diagram එක බලාගෙන ladder diagram එක ඇඳලා අපි මේ function block diagram එක ඇඳපු විදිහටම අපි හිතපු විදිහටම වැඩ කරනවා simulator දාලා බලලා ඔක්කොම රන් වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ මම අපව මතක් කරන්න ඇඳුත් මේ start එක කියලා කිව්වේ x0 වල මොකද වෙන්නේ set වෙනවා motor එක s motor කියලා කියන්නේ y දෙක. හරි. මේ කොටස හරි. ඊට පස්සේ මේකේ output එකෙන් timer එකක් on වෙනවා. y දෙකෙන් නේද? y දෙකෙන් timer එකට enable input එක මේක t1 කියලා ගමු. time එක අපි දැම්මා 50 තප්පර 5. එතකොට මේ t1 කියන එක ඇතුළට දාමු. y දෙකෙන් timer එක t1 timer එක දිව්වා. t1 timer එකේ output එකෙන් මොකද වෙන්නේ? discharge gate එක set වෙනවා. එතකොට t1 එකෙන් set වෙනවා discharge gate කියලා කිව්වේ y බිඳුව. ඊට පස්සේ මේකේ output එක y බිඳුවේ negative edge එකකින්. හරි. ඒ කියන්නේ මේ y බිඳුවේ falling edge එකකින්. එහෙම මෙතන එනවා ඊතරයක් පල්ලෙහාට. ඒකෙදි set වුණා output එකක් නෙමෙයි. මෙතන මම දැන්නේ latch එකක්. දැන් මේකේ output එකක් නෙමෙයි අපි දාන්න ඕනේ. දාන්න ඕනේ අපිට flag එකක්, memory එකක්. මම ඒකට M1 කියලා දානවා. ඒක set වෙනවා. මෙතන. ඒකේ output එක තමයි ගන්නෙ. M1 නේද? M1. ඒකේ output එක ගන්නවා. ආපහු තවත් timer එකට. මේක T2 කියලා ගමු. එකක් 50 දාමු. එතකොට ඒ ටයිමර් එකේ output එකෙන් මොකද වෙන්නේ? මේක off වෙනවා. motor එක. T2 reset වෙන්න ඕනේ. y2. y2 තමයි wet motor. ඒකම මෙයා reset වෙනවා. මෙතන මේ block diagram එකේ තියෙන හැටියට මේ අපි ගත්ත latch එක. මෙතන නම් M1 එක. ඒ කියන්නේ reset වෙන්න ඕනේ M1. අන්තිමට තියෙන්නේ මේ stop එක. stop එක කියලා කියන්නේ X1. ඒක හැබැයි normal mouse තියෙන්නේ. එතකොට අපි මේක red diagram එකේ දාපුවාම මෙයා on එකේ ඉන්නේ. දැන් අපිට ඕනේ මේක off එකේ ඉඳලා on කරගන්න නම් මේක අපි normally close කරනවා. ඒකෙන් මොකද වෙන්නේ? එකම දේ discharge gate කියලා කිව්වේ y බිඳුව. මේ y බිඳුව reset කරනවා. y බිඳුව. red diagram එක හරි. දාලා බලුවා simulator එක run වෙනවා. දැන් අපිට මෙහෙම ප්‍රශ්නයක් එනවා. මේ power feeder එන්නේ සාමාන්‍යයෙන් එකක් නෙමෙයි. කීපයක් එන්නේ. ලොකු plant එකක. දැන් මේ කස්ටමර් අපිට කියනවා මේකේ ප්‍රෝග්‍රෑම් එක හරි වැඩ කරනවා නම් ප්‍රශ්නයක් තියෙනවා මේ ස්ටාර්ට් එක ගහපුවාම හැම වෙලාවෙම ඩිස්චාර්ජ් ගේට් එක ඇරුණට පස්සේ තමයි අපිට ස්ටොප් කරන්න වෙන්නේ. ඇයි මේක ස්ටාර්ට් වෙනවා ටයිම් ඩිලේ එක කරනවා ඩිස්චාර්ජ් ගේට් එක ඇරිලා ඊට පස්සේ තමයි අපි ස්ටොප් එක ගහුවොත් ඩිස්චාර්ජ් ගේට් එක වැහෙනවා. නමුත් හැබැයි ස්ටාර්ට් එක යහුවට බෙල්ට් මෝටර් එක ඔන් වෙනවාමයි. අපිට ස්ටොප් එක ගහලා මේක ඔෆ් කරගන්න දෙයක් නැහැ. බැරිලාත් මෙයාට වැරදුනොත් වෙන බින් එකක් මාරුනොත් එතකොට මෙයා කියනවා ස්ටොප් එක ගැහුවා වැරදිලා මේක මික්ස් වුණා දෙකක් එකට මික්ස් වුණොත් ලොකු ප්‍රශ්නයක් එනවා. සාමාන්‍ය පවුඩර් මේ ප්‍රොඩක්ෂන් එකක් කරන තැනක මොකක් හරි දෙකක් එකට මික්ස් වුණොත් අනවශ්‍ය දෙයක් මික්ස් වුණොත් ඒ ප්‍රොඩක්ට් එක ඉවරයි. ආයෙ ඒක ගන්න බෑ. එතන උදාහරණයක් ගත්තොත් බඩේරු ප්ලාන්ට් වල ඩයර් එක වේලනවා. දැන් ඩයර් එකක් තියෙනවා. මෙතන තියෙනවා සයිල එක ටන් 10000යි
මේකට පැයකට 100යි මේක සර්කියුලේට් වෙලා මේකෙන් බේරෙනවා. බේරලා මේ ඔක්කොම අවසානයේදී යන්න ඕනේ වෙන ෆ්ලැට් බොටම් සයිස් දෙකක් තියෙනවා. මේකේ යන්න ඕනේ එක මේක. එතකොට අම්මයට දිනවා මේක වැදලා මේකට යනවා. ගියාම ආයෙක ගන්න බෑ. ඒ වගේ ඉතින් මික්ස් වෙන්න බෑ. ඒ නිසා අපිට කියනවා එතනින් කස්ටමර් කියනවා මේක මේ ස්ටාර්ට් එක ගහලා ඒ වෙලාවෙදිම ඔපරේටර් ඩිස්චාර්ජ් ගේට් එක ඇරෙන්න කලින් ඕෆ් කරන්න ඕන නම් ස්ටොප් එක ගහපුවම ඕෆ් වෙන්න ඕනේ කියලා. එතකොට මොකද්ද වෙන්න ඕනේ? ඩිස්චාර්ජ් ගේට් එක ඇරලා නැති වෙලාවට. يعني ඩිස්චාර්ජ් ගේට් එකේ අවුට්පුට් එක අරගෙන මේක අරගෙන මොකද කරන්නේ? not gate එකක් දානවා. දාලා end gate එකකින් මේ ස්ටොප් එක දෙනවා. එතකොට ඩිස්චාර්ජ් ගේට් එක ඕෆ් වෙලා තියෙද්දි ඕෆ් වෙලා ඩිස්චාර්ජ් ගේට් එක ඕෆ් වෙලා තියෙනවා කියලා කියන්නේ මෙතන බිඳුවයි එතන අවුට්පුට් එක එකයි. එතකොට ස්ටොප් එක ඒලාට ගහුවොත් මොකද වෙන්නේ? බෙඩ් මෝටර් එක ඕෆ් වෙනවා. එතකොට මේක ඇතුළත් වෙන්න ඕනේ මේ බ්ලඩ් ඩයග්‍රෑම් එක ඇතුළට. මේ කොටස. දැන් මේ කොටසේ වෙන්නේ මේක මෙහෙම තියෙන්නේ. මෙතන ස්ටොප් එක මෙතන තියෙනවා AND gate එකක් මෙතන තියෙනවා NOT gate එකක්. අපි ගේට්ස් ගැන ඉගෙන තියෙනවානේ. එතකොට මෙතන gate එකේ input කියලා කියන්නේ discharge gate. output එක reset එක. දැන් මෙතන තියෙන AND gate එක තමයි අපිට මෙතන එකක්වත් නැහැ. ඕන මෙතනට මෙහෙම එකක් ආවොත් මේ දෙක T1 මෙතන අපි T2 කියමු. එතකොට T1 T2 දෙක AND වෙලා. මේක T1 මේක T2. AND වෙන එකෙන් තේරුම මොකයි? not වෙන එකේ තේරුම මෙතන තියෙනවා. ඒ කියන්නේ x1 නොමෙන් ක්ලෝස් වුණොත් x1 එක not වෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක මේ ලෙඩ් ඩයග්‍රෑම් එකට ඇතුළත් කරලා ආපහු ලෙඩ් ඩයග්‍රෑම් එක අලුතින් අඳින්න ඕනේ. ඒක කරන්න ඊළඟ Zoom ක්ලාස් එකේදී අපි ඒක දාලා බලමු සිමියුලේටර් එකේ හරියට වැඩ කරනවාද කියලා. හරි. අපිට දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ තව දෙයක් ඇතුළත් කරන්න උනා බෙල්ට් ස්ලිප් එක. මම කලින් ක්ලාස් එකේදී කිව්වා. එතකොට බෙල්ට් ස්ලිප් කියලා කියන්නේ x5. බෙල්ට් රොටේෂන්. රොටේෂන් x පල්ස් එකක් එනවා x5. මේ පල්ස් එක දිගටම එනවා බෙල්ට් එක ඔන් වුණ වෙලාවට. දැන් මේ පල්ස් එක නැතුව ගිය ගමන් ඒ කියන්නේ බෙල්ට් එක ස්ටෙප් වෙනවා. එතකොට මෝටර එක ඕෆ් කරන්න ඕනේ. දැන් මම මේ x5 අරගෙන කවුන්ටර් එකකින් කවුන්ට් කරනවා. C1 කියමු. කවුන්ට් කරලා එන වැලියු එක ඒ කියන්නේ කවුන්ට් වෙනවා. මේකට මම කරන්නේ මේක රීසෙට් ඉන්පුට් එකක් තියෙනවා. මේ රීසෙට් එක මම ගන්නවා ටයිමර් එකක්. ඒක අර 10 13 ගන්න පුළුවන්. ඒකෙන් මෙයා හැමසෙම තත්පරෙන් තත්පරයට මේක රීසෙට් කරනවා. හැබැයි මේක වැලියු එකක් එනවනේ. මේ එන වැලියු එක මෙයාගේ එන වැලියු එක කම්පැරටර් එකකින් කම්පෙයාර් කරනවා. කම්පෙයාර් කරලා කම්පෙයාර් කරන්නේ මම 20ත් එක්ක. මොකද ඒ තත්පරයකට මෙයා 20ක් එනවා කියලා මම උපකල්පනය කරනවා. එතන 20ත් එක තමයි මම කම්පෙයාර් කරන්නේ හැමසෙම රීසෙට් එක එන වෙලාවට. මම එනේබල් වෙන්නේ ඒ වෙලාවට. හරි. ඒ වෙලාවේදී බලනවා මෙතන මේ කවුන්ටර් එකේ වැලියු 20ද කියලා. හරි. කම්පැරටර් එක ගන්න පුළුවන් එක සමානයි. එක කුඩායි එක විශාලයි. මම මේක ගන්නවා මේ 20ට වඩා මේ වැලියු එක වැඩිද කියලා. එතකොට මේ ටයිම් පල්ස් එක එන වෙලාවට මේක 20ට වඩා වැඩි නැත්තම් ඒ කියන්නේ මේක කවුන්ට් වෙලා නැහැ. එහෙම වුණ ගමන් මේක පාවිච්චි කරනවා. මෙතන රීසෙට් කරන්නයි මෙතන රීසෙට් කරන්නයි. මේ ඔක්කොම රීසෙට් කරලා දානවා. ඔක්කොම ලැබ්ස් ටික රීසෙට් කරා කියලා කියන්නේ මේක ස්ටොප් වෙනවා. ඩිස්චාර්ජ් ගේට් එක ස්ටොප් වෙනවා. මේ ෆ්ලෑග් එකත් ස්ටොප් ක්ලියර් වෙනවා. මේ කොටසත් ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ මේ ලෙඩ් ඩයග්‍රෑම් එක ඇතුළට. ඒකත් පුළුවන් විදිහට බලලා කල්පනා කරලා කරන්න පුළුවන් නම් කරන්න. අපි ඊළඟ ක්ලාස් එකේදී මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලින් කම්පැරටර් එනවා, කවුන්ට් එනවා, කම්පැරටර් එකේ ටයිප් තුනක් තියෙනවා. මේ ටික ඇතුළත් වෙනවා ඊළඟ Zoom ක්ලාස් එකේදී.
දැන් ඔයාලට මේ පේන්නේ අපි අඳපු බ්ලොක් ඩයග්‍රෑම් එක. මේකේ දැන් පේනවා ඔයාලට බෙල්ට් රොටේෂන් පල්ස් එකක් එන කවුන්ටර් එකට කනෙක්ට් වෙලා තියෙනවා. කවුන්ටර් එකේ උඩ දිනනවා කම්පැරටර් එක. දැන් බලන්න බෙල්ට් රොටේෂන් එකේ පල්ස් එක එනවා. කවුන්ටර් එක ඉන්ක්‍රිමන්ට් එනවා. CV කියලා තියෙන තැන යට කවුන්ටර් එකේ වැලියු එක වැඩි වෙගෙන ගිහිල්ලා 20 වෙනකොට ටයිමර් එකෙන් රීසෙට් වෙනවා. ඒකම බලනවා කම්පැරටර් එකේ අවුට්පුට් එක 20ට වඩා වැඩි වෙලාද කියලා. එතකොට ඊළඟ පාරත් ආපහු කවුන්ට් වෙනවා. දැන් කවුන්ට් වෙන්නේ නැහැ. පල්ස් එක නතර වුණා. දැන් ඔයාලට පේනවා රීසෙට් ඕල් කියන අවුට්පුට් එක ඔන් වුණා. ඒ වගේම මට තව දෙයක් අමතක වුණා. අපි ගිය ක්ලාස් එකේදී කිව්වා මේ හොපර් එකේ වොලියම් එකේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ හොපර් එකේ ලෙවල්ස් දෙක අතර තියෙන සෙන්සර් එකේ මෙතන ලෝ ලෙවල් එක මෙතන හයි එක. මේ දෙක අතර ෆිල් වෙන වොලියම් එක 1500ක් එනවා ටන්. 1500යි. ඉතින් මේ දැන් මේකේ 1500ක් එනකොට මේ ටික මේ ස්ලාන්ට් වෙලා තියෙන කොටස ටන් 10ක් 15ක් වෙයි. ඒක අපි ගණන් ගන්නෑ. නොසලකා හරිනවා. මොකද කිසිම දෙයක් අපිට මේ 100% ඇකියුරසි එකකින් කරන්න බෑ. මම මේ උදාහරණයක් කිව්වොත් මම මේ ඉන්න තැන ඉඳලා නුවරට දුර මහනුවරට දුර කවුරු ඇහුවොත් මට කියන්න වෙන්නේ මේ ආසන්න කිලෝමීටර එක. කවදාකවත් මම මීටරයට කියන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ටොලරන්ස් එකක් තියෙනවා. හැම එකම ටොලරන්ස් එකක් තියෙනවා. දැන් මේකේ මෙට්‍රෝන් 10ක් 15ක් කියලා කියන එක මේක නොසලකා හරින්න පුළුවන්. එතකොට මේ 1500ක් එනවා මේක. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ කස්ටමර් එහෙම නැත්නම් මේ අපිට ප්‍රොජෙක්ට් එක බාර දුන්න කෙනා කියනවා මේ ස්ටාර්ට් එක ගහලා 2300ක් යනකොට මේ මැෂින් එක ස්ටොප් වෙන්න ඕනේ කියලා. එතකොට අපි කියන්නේ අපිට කියන්නේ මේ ආසන්නව. ඒ කියන්නේ 10ක් 15ක් වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද කෙනෙකුට බලන් ඉඳලා ඔෆ් කරන්න බෑ. ස්ටාර්ට් එක ගහලා ඔපරේටර් බිසි. එයාට එන්න වෙලාවක් නැහැ. ස්ටාර්ට් එක ගහලා 2300ක් ආසන්න ගියාම මේ මැෂින් එක ඔෆ් වෙන්න ඕනේ කියලා. දැන් මේකේ ප්‍රෝග්‍රෑම් එකක් මේකට ඇතුළත් වෙන්න ඕනේ. ඒක ගැන බලන්න හොයන්න ඉන්ටර්නෙට් එකේ විස්තර තියෙනවද කියලා. හොයලා මේ ඒකත් පුළුවන් නම් මේ ලැඩ් ඩයග්‍රෑම් එකට ඇතුළත් කරන්න. අපි ඊළඟ ක්ලාස් එකේදී ඒ ගැන කතා කරමු. ඒ කියන්නේ මේකේ ප්‍රෝග්‍රෑම් එක මොඩිෆයි කරලා ලැඩ් ඩයග්‍රෑම් එක ඇඳලා බලමු ස්ටාර්ට් එක ගහලා 2300ක් යනකොට ඔෆ් වෙනවද කියලා.